වයස 20 පැන්නම අපිට දැනෙන්නේ මහ ලොකු බයක්. හැබොම ඉස්සරහට යනවා. අපි විතරක් අතරමං වෙලා වගේ දැනෙනව නේද? හැබැයි මතක තියාගන්න මේ තමයි ඔයාගේ ජීවිතේ හදාගන්න තියෙන වටිනම කාලය. අද හෂා මොටිවේෂන් හරහා මම ඔයාලට කියලා දෙන්නේ 2026 අවුරුද්දේ ඔයාගේ ජීවිතේ අනිත් අයට වඩා සතුටුම් ගණනක් ඉස්සරහට අරන් යන රහස් 5ක් ගැන. මේක නිකම්ම උපදෙස් මාලාවක් නෙවෙයි. ඔයාගේ ජීවිතය වෙනස් කරන බ්ලූ ප්‍රින්ට් එකක් කියලා හිතන්න. අපි බලමු ඒ මොනවද කියලා. ඉතින් ඔබේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක බලලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම මේ වීඩියෝ කතා කරන පළවෙනි කාරණාව තමයි master high value skill. අද කාලේ ලොකු ඩිග්‍රී එකක් තිබුණයි කියලා වැඩක් නැහැ. ඔයාට ඇත්තරම දෙයක් ප්‍රායෝගිකව කරන්න බැරි නම් හිතන්න ලෝකේ දියුණුම සමාගම් දැන් බලන්නේ ඔයාගේ සහතික නෙවෙයි. ඔයාට කරන්න පුළුවන් දේ ගැන විතරයි. ඔයා මොන විෂය ඉගෙන ගත්තත් ඒකට අමතරව අද කාලේ ඉල්ලුමක් තියෙන digital marketing, AI tools භාවිතය, video editing හෝ graphic design වගේ දෙයක් ඉගෙන ගන්න. මතක තියාගන්න සහතිකය කියන්නේ දොරක් කරගන්න තියෙන යතුරක් විතරයි. හැබැයි ඒ කාමරය තුළ රැඳී ඉන්න නම් ඔයා නියම වැඩකාරයෙක් වෙන්නම වෙනවා. දවසට එක් පැයක් කරේ අලුත් දෙයක් ඉගෙන ගන්න වෙන් කරන්න. අන්තර්ජාලය කියන්නේ දැනුම් සාගරයක්. ඒකෙන් වැඩක් ගන්න. මම අද මේ වීඩියෝ කතා කරන දෙවෙනි කාරණාව තමයි ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ. මොකද්ද මේ ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ? අපි හැමෝම සල්ලි හම්බ කරන්න දඟලනවා. ඒත් සල්ලි කළමනාකරණය කරන්න කවුරුත් අපිට කියලා දීලා නැහැ. ගොඩක් අය කරන්නේ පඩිය ගත්ත ගමන් තමන්ගේ ආශාවන් පස්සේ දුවන එක. මතක තියාගන්න සල්ලි කියන්නේ හොඳ මෙවලමක්. හැබැයි ඔයා ඒක පාවිච්චි කරන විදිය දන්නේ නැත්නම් ඒක ඔයාව වහලෙක් කරනවා. පළවෙනි පඩිය ගත්ත ගමන්ම අලුත් iPhone එකක් ගන්නවට වඩා ඒකෙන් පොඩි කොටසක් හරි ආයෝජනය කරන්න ඉගෙන ගන්න. 2026 වෙද්දී ලෝකාර්ථිකය හරිම සංකීර්ණයි. ඒ නිසා සල්ලි ඔයා වෙනුවෙන් වැඩ කරන විදිහට ඔයාගේ මූල්‍ය බුද්ධිය අදම හදාගන්න. ඉතිරි කරනවට වඩා ආයෝජනය කියන සංකල්පය ඔළුවට දාගන්න. මම මේ වීඩියෝ එක කතා කරන තුන්වෙනි කාරණාව තමයි the power of your circle. මේ කියන්නේ මොකක්ද? ඔයා කියන්නේ ඔයා නිතරම ආශ්‍රය කරන යාළුවෝ 5 දෙනාගේ එකතුවක්. ඒ 5 දෙනාටම අරමුණක් නැත්නම් හැමදාම කරන්නේ තේ කඩවල් ගන්නේ කාලේ කන එක නම් විශ්වාස කරන්න ඔයාටත් වෙන්නේ ඒ ටිකමයි. අවුරුදු 20න් පස්සේ ඔයාගේ සර්කල් එක ක්වොලිටි වෙන්න ඕනේ. ඔයාට වඩා දෙයක් දන්න, ඔයාට අලුත් අදහස් දෙන, ඔයාව දිරිමත් කරන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න. සාර්ථක මිනිස්සු ඉන්න තැන් වලට යන්න, වැඩමුළු වලට සහභාගී වෙන්න. ඔයාගේ වටපිටාව දියුණු මිනිස්සුන්ගෙන් පිරීලා තියෙනවා නම් ඔයාටත් නොදැනීම ඔයාගේ හිතේ තියෙන බය නැති වෙලා ඔයා ඉහළට යන්න පටන් ගනීවි. මම මේ වීඩියෝ එක කතා කරන හතරවෙනි කාරණාව තමයි fail fast and learn. අපේ සමාජයේ වැරදීම කියන එක දකින්නේ ලොකු ලැජ්ජාවක් විදියට. ඒ නිසාම ගොඩක් අය අලුත් දෙයක් පටන් ගන්න බයයි. ඒත් ඇත්තම කතාව අවුරුදු 20 කියන්නේ ඔයාට වැරදෙන්න තියෙන හොඳම කාලයයි. මොකද මේ වෙලාවේ ඔයාට පවුල් වගකීම් අඩුයි. අලුත් බිස්නස් එකක් පටන් ගන්න, අලුත් දෙයක් අත්හදා බලන්න, ඒක අසාර්ථක වුණත් ඒකෙන් ලැබෙන අත්දැකීම ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයකින් ගන්න බෑ. වයස 30 වෙලා වැරදෙනවට වඩා වයස 20 දී වැරදිලා ඒකෙන් ඉගෙන ගන්න එක දහස් වාරයක් වටිනවා. වැටෙන හැම පාරම ඔයා නැගිටින්නේ කලින්ටත් වඩා ශක්තිමත් මිනිසෙක් විදිහටයි. මම මේ වීඩියෝ එක කතා කරන අන්තිම සහ වැදගත්ම දේ තමයි mental health and discipline. මේක හැම දෙයකටම වඩා වැදගත්. අපි සල්ලි පස්සේ විභාග පස්සේ දුවද්දී අපේ ශරීරය සහ හිත අමතක කරනවා. දිනකට ප්‍රමාණවත් නිින්දක් ගන්න, ව්‍යායාම කරන්න. සමාජ මාධ්‍යවල අනුන්ගේ ජීවිත එක්ක ඔයාගේ ජීවිතය සසඳන්න යන්න එපා. ලෝකෙම දින්නත් ඒක විඳින්න ඔයාගේ හිතයි කයයි සුවපත් වෙලා තියෙන්න ඕනේ. අනවශ්‍ය විදියට පීඩනයටපත් වෙන්න එපා. හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා කියලා මතක තියාගන්න. තමන්ගේම කියලා වෙලාවක් වෙන් කරගෙන පොතක් කියවලා සංසුන්ව හිතන්න පුරුදු වෙන්න. ඒ විනය තමයි ඔයාව දවසක දිනවන්න හේතු වෙන්නේ. ඉතින් මේ කරුණු පහ ඔයාගේ ජීවිතේට අද ඉඳන් එකතු කරගත්තොත් තව අවුරුදු 2-3ක් යද්දී ඔයා ඉන්න තැන ගැන ඔයාටම පුදුම හිතේවි. මතක තියාගන්න කිසිම දෙයක් එක රැයකින් වෙන්නේ නැහැ. හැබැයි
අද ඔයා තියෙන ඒ පුංචි පියවර තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට පොඩි හරි වැදගත් දෙයක් එකතු වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඕගලන්ට සුබම සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.